අද අපි බලමුද ඊස්ට් නැතුව පිස්සා ඩෝ එකක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලගේ පොඩ්ඩන්ට සෞඛ්‍ය ආරක්ෂිතව ගොඩක් රසවත් ඉතා ඉක්මනින් මේ පීට්සා එක හදලා දෙන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම බලමු මේ පීට්සා එකට අපිට මොනවද අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කියලා. ඉතින් මම අද පීට්සා එක හදන්න පාවිච්චි කරලා තියෙනවා පිටි ග්‍රෑම් 200ක්, ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 65ක්, බටර් ග්‍රෑම් 20ක්, වතුර මිලිලීටර් 60ක්, බේකින් පවුඩර් තේ හැඳි 2ක්, සීනි ග්‍රෑම් 20ක්, ඒ වගේම තමයි ලුණු ග්‍රෑම් 4ක්. මුලින්ම මම පිටියකට ලුණු, සීනි, ඒ වගේම තමයි බේකින් පවුඩර් මේ විදිහට දාගන්නවා. ඉතින් මේ ඔක්කොම dry ingredients ටික දාගත්තට පස්සේ මම මේ ලෑස්ති වෙන්නේ ඩෝ එකට අවශ්‍ය වතුර දාලා හොඳින් ඩෝ එක අනා ගන්න. ඉතින් මුලින්ම අපි කිරි එකතු කරන්නේ නැහැ, වතුර තමයි එකතු කරන්නේ. වතුර එකතු කළා මම මේ පෙන්නන විදිහට හොඳට ඩෝ එක අනා ගන්න. මේ වෙලාවේදී මම මගේ ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරගන්නවා. ඉතින් ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් ගෙදර නැත්නම් කිරි පිටි උනත් පාවිච්චි කරන්න පුළුවන්. කිරි එකතු කරගත්තට පස්සේ මම මේ විදිහට ආපහු ඩෝ එක හොඳට අනා ගන්නවා. ඔන්න මේ වෙලාවේදී මම මගේ බටර් ටික ඩෝ එකට එකතු කරගන්නවා. ඉතින් බටර් ටික ඩෝ එකට එකතු කරගෙන අපි හොඳට ඩෝ එක අනා ගන්න ඕනේ. මේ පෙන්නන විදිහට හොඳට ඔයාලා ඩෝ එක අනා ගන්න. දැන් මම ඩෝ එක හොඳට නීට් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඩෝ එක දාන්න කලින් මේ මතු පිටට මම පිටි ටිකක් ඉහගත්තා. ඉතින් මේ විදිහට ඩෝ එක දාලා අපි හොඳට නීට් කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපේ පීට්සා ඩෝ එක. ඉතින් බලන්නකෝ ඊස්ට් නැතුව ගෙදරදී ලේසියෙන් පහසුවෙන් අපි හදාගත්ත ඩෝ එක කොහොමද කියලා. ඉතින් දැන් අපි පැයක විතර කාලයක් මේ ඩෝ එක හොඳට වහලා තියාගන්නවා. ඔන්න පැයකට පස්සේ මම මේ ලෑස්ති වෙන්නේ මම හදාගත්ත ඩෝ එක හරියටම කොටස් දෙකකට වෙන් කරගන්න. මොකද අද මම පීට්සා දෙකක් හදන නිසා. ඉතින් ඔයාලා එක පීට්සා එකක් හදනවා නම් මම දුන්න ප්‍රමාණ වලින් හරි අඩක් විතරක් පාවිච්චියට ගන්න. මම මේ වෙන් කරගත්ත කොටස් දෙක මේ විදිහට හොඳට බෝල කරලා වහලා තියාගන්නවා. ඉතින් මේ වෙලාවේදීත් මම හරියටම පැය භාගයක විතර කාලයක් මේක හොඳට වහලා තියාගන්නවා. මේ වෙලාවේදී මම පොඩි දෙයක් මතක් කරන්න. ඉතින් ඔයාලා හැම වෙලාවෙදීම ඩෝ එක වහලා තියාගන්න කලින් ඩෝ එකේ මතු පිට තෙල් ටිකක් ආලේප කරගන්න අමතක කරන්න එපා. ඔන්න මම මේ වෙලාවේදී පීට්සා ට්‍රේ දෙක ලෑස්ති කරගත්තා. ඉතින් පීට්සා ට්‍රේ දෙකේ මේ විදිහට තෙල් හරි බටර් හරි ඔයාලා හොඳට ගා ගන්න ඕනේ. හරියටම පැය භාගයකට පස්සේ අපේ ඩෝ එක මේ විදිහට මම පීට්සා ට්‍රේ එකට දා ගන්නවා. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ පීට්සා එක මේ විදිහට ලස්සනට හදාගන්න. ඉතින් මම මේ පෙන්නන විදිහට ඔයාලා පීට්සා එක හදාගන්න. පීට්සා බේස් එක හදාගත්තට පස්සේ මම දැන් මේ විදිහට පීට්සා සෝස් එක එකතු කරගන්නවා. ඉතින් මෙතනදී ඔයාලා කැමති ටොපින් එකක් පාවිච්චි කරගන්න පුළුවන්. අද මම හදන්නේ සෝසේජ් පීට්සා දෙකක්. ඉතින් මේ මම හදන විදිය බලන්නකෝ. ඉතින් ඔයාලට මේක ඔයාලා කැමති විදිහකට නිර්මාණය කරගන්න පුළුවන්.
ඉතින් මේ වෙලාවේදී මම තව ආදරණීය මතක් කිරීමක් කරන්නම්. ඉතින් ඔයාලා තාමත් මගේ වීඩියෝස් බලන්නේ මගේ YouTube channel එක subscribe කරලා නෙවෙයි නම් ඉතින් මම ආදරයෙන් ඉල්ලනවා YouTube channel එක subscribe කරන්න කියලා. ඒ වගේම තමයි like කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලා මගේ recipes try කරනවා නම් ඒ ගැන කියලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේක මම මතක් කරන ආදරණීය ඉල්ලීමක්. ඉතින් මේ තියෙන්නේ ඊස්ට් නැතුව අපි ගෙදරදී හදාගත්ත රසවත් පීට්සා එක. ඉතින් ඔයාලටත් දැන් පුළුවන් මේ වගේ රස පීට්සා එකක් ගෙදරදීම හදාගන්න. ආයෙත් රස රෙසිපි එකකින් හම් වෙනකන් ගිහින් එන්න. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න.